ඒ පින්නතනි අපේ ජීවිතේ ඊටාම අනිත්‍ය ස්වභාවයෙන් තියෙන්නේ. කොයි මොහොතේ ජීවිතය අපට අහිමි වේද දන්නේ. කවදද? කොතනද? කොහොමද? මොන හේතුව නිසාද මට ජීවිතය අහිමි වෙන්නේ කියලා අපි කවුරුවත්ම දන්නේ නැහැ. අපි හැමෝම දන්න එක කාරණාවක් තියෙනවා. දවසක අනිවාර්යෙන්ම මැරෙනවා කියන එක. නමුත් ඒක වෙන විදිහ දන්නේ නැහැ අපි කවුරුවත්. ඒක තව ටිකකින් වෙන්නත් පුළුවන්. ඒක අද රැයට වෙන්නත් පුළුවන්. ඒක හෙට උදේට වෙන්නත් පුළුවන්. තව සුමානකින් මාසෙකින් වෙන්නත් පුළුවන්. සමහරලාට තව අවුරුදු 10කින් 15කින් වෙන්නත් පුළුවන්. අවුරුදු 30 40ක් කල් යන්නත් පුළුවන්. කවදද කියලා අපි දන්නේ නැහැ. යම් මොහොතක මරණයටපත් වුනහම සුගතියක උපදින්න තරම් හේතු සම්පත් හදාගෙන තිබුණේ නැත්තම් මේ කතා කරන භයානක නිරේට තමයි යන්න තියෙන්නේ. එහෙනම් ජීවිතේ නැති වෙන දවස නොදන්න අපි නිරේට නොයන්න හැම මොහොතකම කටයුතු කරන්න ඕනේ. දැන් හිතලා බැලුවොත් තමන්ගෙන් තමන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ දැන් මැරුණොත් නැත්නම් අද රෑ වෙන්න කලින් ඔබ මැරුණොත් ඔබ කොහෙද යන්නේ? ඔබ කොහෙද ආපහු උපදින්නේ? ධර්මයක් දන්නවනම් තමන් මේ වෙනකොට ඉන්න ස්වභාවය ගැනත් දන්නවනම් කොච්චර පොහොසත්ද කියලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික පොහොසත් බව පිළිබඳවත් දන්නවනම් තමන්ට යම් කිසි තීරණයකට යන්න පුළුවන්. කවදා කොතන කොයි වෙලාවෙ මැරුණත් කමක් නැහැ. මොකද මම මගේ ජීවිතේට හුඟක් දේවල් හම්බ කරලා තියෙන්නේ කියලා තමන් එතකොට දන්නවා. මොනවද හම්බ කරලා තියෙන්නේ? කුසල. යම් මොහොතක මැරුණොත් මේ ඉන්නවට වඩා බොහොම ඉහළ තැනක උපදින්න තරම් සුදුසුකම් මම ගාව තියෙනවා. එහෙම හැඟීමක් ආවොත් අපේ අය හිතලා බලන්න මැරෙන්න බයක් ඇති වෙයිද කියලා. ඉන්න තත්වයට වඩා උසස් තත්වයක නම් උපදින්නේ. මැරෙන්න බය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් තමන්ගේ හිත කතා කරලා කියනවා නම් ඔබ ඉන්න තත්ත්වය ඊටම අවදානයි. එහෙම හැඟීමක් ආවොත් ඒ පුද්ගලයාට අවසන් මොහොත බොහොම බය වෙනවා. බොහොම අවාසනාවන්ත මොහොතක් බවට පත් වෙන්න තියෙන ඉඩ වැඩි. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ජීවත් වෙන සත්වයා මරණින් පස්සේ සතර අපායක ඉපදුනොත් ආයෙත් මනුස්ස ජීවිතයකට එනවා කියන එක මොන තරම්නම් දුර්ලභද කියලා.